රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන තොපි දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා පත්තිනි අම්මලා වාගේ රංගපෑවාට සලුව ගසා දැම්මහම ඇත්තුත් තිරි වැටෙනවලු ඇයි මේ ඈ පත්තිනි අම්මලා කොහෙද ගිහිල්ලා තියෙන්නේ මූකලන් අස්සේ ගිහිල්ලාලු පුතා පත්තිනි අම්මලා වාගේ රංගපෑවාට මූකලන් අස්සේ ගිහිල්ලාලු හීන්තුත්තිරි නෙමෙයි හීන්තුත්තිරි පිට්ටනියනේ තියෙන්නේ ඇත්තුත්තිරි තියෙන්නේ පඳුරු සහිත කැලෑවේ ආන් එව්වා ආස්සේ රිංගාගෙන ගිහිල්ලා ඉවර වෙලා එව්වා ඇමින්නිලාලු ඒ වුණාට සලුව වහගෙන එනවලු පත්තිනි අම්මා වාගේ ගසා දැම්මහම වැටෙනවලු මූකලන් අස්සේ ගියපු ඇත්තුත්තිරි මේ සමාජය ඇතුලේ එහෙම එකක් තියෙන පුතා ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ මුකම් පද්ම දලාකාලම් වාචා චන්දන සීතලං මදු තිෂ්ඨති ජීවාග්‍රේ හෘදේසු හලාහල මූණ නෙළුම් මලක් වාගේ කරලා සදැහැති බව පෙන්නලා ප්‍රිය මනාප මෛත්‍රී සහගත බෝසත් බව පෙන්නනවා පිපුණු හඳ වගේ මූණ නෙළුමක් වාගේ විහිදුවා ප්‍රසන්න භාවයෙන් යුක්තව වාචා චන්දන සීතලං ඇඟ හීතල වෙලා යන්න කතා කරනවා පුතා. ඔව් ඇඟ සීතල වෙන්න කතා කරනවා. හෘදයේසු වුණාට හලාලා